හැමෝටම සුබ දවසක්. ඉතින් අද අපි ප්ලේ කරමු channel එකේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මේ ළඟදී රිලීස් කරපු ලංකාවේ හදපු වලව්ව සුපිරිම හොරර් ගේම් එක. ඉතින් මේක පට්ට ගේම් එකක්. අපි ප්ලේ කරලා බලමු. ඉස්සෙල්ලා මැද්දේ වගේ පොඩි හැදින්වීමක් කරනවා. ඒක මම ඔයාලා අහන්න ඕන. ඊට පස්සේ මිනිහා මෙයාගේ කාමරේට වැටෙනවා. මිනිහා විස්තරයක් පොඩි කියනවා. මේකේ තියෙන පොඩි ටිප්ස් ටිකක් කියලා දැන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. වීඩියෝ එක මම කලින් ප්ලේ කරලා තියෙනවා. දැන් ඔන්න ඉදින පොත බලන්න ඕනේ අපි. ඉදින පොත බලමු. මම ආයේ මේ වලකට අසවන්නේ මාළමලක බෙදී කරලා. ඔය නේද සැකල ගැන කතා කරන්නේ. වල බෙලපු නිදා නැති නේ ගණන පූජා කරනවා ඉඳන්න හරි. ඩේටා කනෙක්ෂන් එක වඩා කවුලින්ද මේක ස්කිප් වෙන්නේ. ටික වෙලක් යන එකට. නිදානේ තියෙන ඔය ෂාප් එකක් කරේ නාම නිදාස් කළාම පිට වෙන දොරට හොයාගන්න පුළුවන්. වලව්වේ තියෙන නිදානේ ගැන විස්තර නිදන්නවදුල පොතේ තියෙනවා. ඔව්. එනවා ලබ්බා. හරි ඉතින් ඊට පස්සේ අපි ඉතින් යන්න තමයි තියෙන්නේ ඉස්සරහට. ඉතින් මම දැන් මේ කාමරේ හිර වෙලා ඉන්නේ. ඉස්සලා මෙතන වල කබඩ් එකක් පේන ඇති. ඒ කබඩ් එකේ දොර අරින්න මම ක්ලික් කරලා අතර තියෙන යතුරු ගන්න. ඊට පස්සේ ඔන්න ඔයගේ දොරේ ලොක් එක ඉන් කරා. ඔන්න ලොක් එක ඇරුණා. හරි දැන් ඉස්සරහට අපිට ඔය යතුරු ඕනේ වෙන්නේ. ඒ හින්දා මම යතුරු විසික් කරනවා. ඊට පස්සේ ඔයාලට අර නිදන්න දුල සීන් එක කිව්වේ මෙතන තියෙන නිදන්න දුල පොත. කාසි තියෙනවා මෙතන. ඔය තියෙන කාසි එකතු කරන්න ඕන ඩයමන්ඩ් එකක් තියෙනවා. ඩයමන්ඩ් එක ගන්න. ඒක හොඳ කාසියක් නෑ හොඳ කාසියක් නෙමෙයි. මේ ලාච්චු ඇර බලන්න ඕනක් තියෙන්නේ කියලා. කාසිය තමයි ඕනේ මෙතෙන්ට. කාසිය නැත්තම් වැඩකුත් නෑ. යතුරු ඕනේ. මේ තියෙන්නේ දැන්. හරි. මම ඒක කියන්නේ තියෙන්නේ. දෙවෙනි මහලේ නාගමරුගල පරීක්ෂාවෙන් බලාපන්. කාසිය දුටු සරණින් අරගෙන පාමුල මෙහි තබාපන්. ගල්දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකත් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇත යකුඩ බිල්ලක් පුදාපන්. දෙවෙනි මහලේ නාගමරුගල පරීක්ෂාවෙන් බලන්න කාසිය 12ක් රන් කාසිය 12ක් ගන්න ඕනේ. තාම එකයි හම්බුනේ. මලේ අඳුරක් යම් නැති. යම් නැති. මොකද කරන්නේ නැත්තේ. හරි ඒතකොට මේ මැණික වෙන්නේදී නාගමාණික් නේ. මේක හොයාගත්තනේ දැන්. මේ මොකක්ද? හෙල්ත් පෝෂන්. ඔය උඩ තියෙන හෙල්ත් එක. මේක ඕනේ. තියෙන එකතු කරගන්න ඕන. කාසිය. කබඩ් එක. නෑ මොකද. දැන් මේක අනේ ලැන ගලවන්න තියෙන්නේ. මේක තමයි යූස් කරන්නේ. අඩෝ. රියලිස්ටික් ගතිය තියෙනවා නේ. සුපිරිම ගෝල් එක හදලා තියෙන මේක. ඉතින් මම මේ ගේම් එක කලින් ගහලා තියෙනවා. ඔයාලට ගේන්න ඕන ඉතින් මම මේ ඊසි සීන් එකේ ඉන්නේ. ඉතින් මම ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. මේක ඔයාලට මේ මෙතන ඔප්ෂන් දෙකක් පේනද මේ? ඩ්‍රෙනී සර්වන්ට් කියලා. ඉතින් මේකේ චරිත දෙකක් ඉන්න කියන්නේ හොල්මන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඩ්‍රෙනී කියන්නේ ආච්චි මම ඔයාලට ආච්චි පෙන්නන්නම්. අපිට ආච්චිව අයින් කරන්න පුළුවන් ඕනනම් ගේම් එකෙන්. ඒ ආච්චි හොයාගමු ඉස්සෙල්ලා. මේක අපි දැන් විසික් කරමු.
ඒකේ වස්තුව ගන්න මං ආවා. එන්න වැඩ නැහැ වස්තු ගන්න ඕකේ. ඔන්න එනවා ආච්චි. ඕකේ තමයි රැණී කියන්නේ. දැන් මං ඇදයට හැංගෙන්නම්. ඕකේ තමයි රැණී කියන්නේ. දැන් මං ඔයාලට ඉස්සර කිව්වා මේ පේස් බටන් එකේ රැණී අයින් කරොත් ආයෙ රැණී නෑ ඒකේ. හරිද? දැන් රැණී නෑ දැන් උඩ සර්වන් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 100 කෙනෙක්. ඌත් එක්ක තමයි දැන් ගේම ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම දැන් මම පිළිවෙලකට කාසිරිය හොයාගන්න ඕනේ. මෙතෙන්ට මිටියක් ඕනේ බිත්තේ කඩන්න. ටිකක් නෑනේ. කමන්නේ. කාසිය තියෙනවනේ කාසිය එකතු කරගන්න. කාසිය ගන්න ඕනේ. තව කාසිය තියෙන තැන බලන්න. ඒ දෙකේ කාසි නෑ. බෑග් එක විරිලා. මෙතන තියෙන කාසිය. අපි මැනික මෙතනින් තියමු. ඊට පස්සේ කාසිය ගමු. අපි මැනික උතනින් තියලා යන්න. මේක අතරඤ්ඤංකෝ. යන්න දෙන්න දැන් මේ වඩි පෙළ උඩට. තුන්වෙනි තට්ටුවේ ඉන්නවා කිව්වේ. ඕක තමයි 100. අම්මේ. මොකද සෝද දෙනවා කිව්වේ? මිනිහෙක්ගේ කෙන්කොඩු කාර්යය. මොකෙත්තු? අපි දැන් නාග පිළිමය හොයාගන්න ඕනේ. මේක තමයි නාග පිළිමය. හරිද? දැන් මෙතන කාසියෙන් කාසිය තැම්පත් කරන්න ඕනේ. මේ වෙන්නේ. ඕකට කාසිය ක්ලික් කරා. කාසි ටික හරි. මන් ලීඩ හදා ගන්න ඕනේ නේද? මම මැනිකත් මේ හරියකින් තියලා යනවා. මැනික උතනින් තිබ්බා. යා. අරකයිනවා. ඕක ගෑස් පේන්නේ. එතන බොරු වල තියෙන වගේ පල්ලෙහාට පයිමු. මේ තියෙන ඩිස්ක් එක. ඕක ගන්න. ඕක අරගෙන යන්න ඕනේ මෙහෙට නෙවෙයි. මෙන්න මෙහෙට. අර ඩ්‍රැනී කියන ආච්චින තින්න පට්ට ලේසි. ඕක හිටියනම් මාරාදයක්. මෙන්න මෙතෙන්ට ඕක දානවා. තැටි දාලා අපි මේක ප්ලේ කරනවා. හරිද? මේක වට්ටාතද කියන්නේ. දැක්කද අර? අර වදුරේ තිබ්බ සීන් එක තමයි කියන්නේ බාර. කවඩ් ඔක්කොම අරලා බලන්න. දැන් එතකොට කාසි 7ක් හරි. අර ආච්චි නැති ඉඳ ලේසි.
ඔයාටත් මොනවද තියෙනවා? කාසි මේ තියෙන කාසිය. දැන් ආයෙ පාරක් යන්නේ දන්නවා මේ. ආයෙ සුපිරියටම හදලා දෙනවා මම. එතකොට 6යි 6යි 7යි 8යි 9යි මණිකක් තියෙනවා එතන හරියට. හඩවනිමු 9යි 10යි කො 10යි 11යි මේ දෙන්නේ 12 වෙනි කාසිය. පාර ඉතින් ඩයල් එක පොඩ්ඩක් යකන් ඇඟිලි හිටියා. කාසියෙන් කාසියට ඇසේ. මට වෙන්නේ නේද? උට අනේ වන්දට එන ට්‍රැක් එකක් තියෙනවනේ. අර ඔය ආච්චිට එනම ඕනේ අම්මේ. ආච්චි අප්පෝ පට්ට හදලා දෙන්නේ ආච්චි. අරු යන්නෙත් නෑ. හරි ඉතුරු කාසි 3ක් දැන් අපි අරු ඉන්න කලින් දාගමු පිට. අන්න මොකද වෙනවා? අපේ මැනික ගමු දැන්. මැනික ඔබ තියන්න මෙතනද ඔබේ? මේ ලීවර් එක පහළට අදින්න ඕනේ. හරි ඔගේ තව ලීවර් එකක් අපිට හොයාගන්න තියෙනවා. ඉන්න පල්ලෙහාට වැස්සා. රිදවන්නේ පලිගන්නේ ඔබත් මටම
දැන් ලියවර් එකක් හොයන්න තියෙනවා. ඒකත් ගමු. මෙන්න තියෙනවා ගාන. මේ විදියද කොහෙද? කල සිතකින් මොනවද දන්නේ කියන්නේ? වැඩි නෑනේ. ප්ලේ කරනවා ඒ පාර. ක්ලික් ඔෆ් කරමු. Then ini lagi sitakin noe මෙන්න තියෙනවා යාළුවනේ කීවර් එක නා කියලා පෙන්න දෙන්න දුවහන්නේ කීවර් දෙක අදින්න තමයි දෙන්නේ සලා මේ ලීවර් එක අදින්න හරි දැන් ඔය බඩට විසික් කරනවා අර හින්නේ පොල්ලවේ අයිටම් අම්මට සිරි මේකද නිදානේ නිදානේ හොයාගත්තා ඒ हाँ ना बोला क्यों नहीं इवर है पढ़ सिरी
හරි එහෙනම් යාළුවෝ ඔන්න බලවුව ගේම් එක ඉවර කරා අපි. ඉතින් ඔය විදිහට තමයි ගහන්න තියෙන්නේ. ආයතන මොකෙද්ද කියලා අපි මරනවා. එතකොට ඉවරයි. කරන්න දෙයක් නැහැ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි කියා හැමෝටම බුදු සරණයි.